නිරාශා සහ ප්‍රරසාද්ගේ කතාව. සරල ශ්‍රී ලාංකික ගම්මාන පවුලක මැද දියණිය ලෙස නිරාශා හැදී වැඩෙන්නේ ආදරය හා රැකවරණය මැද්දේය. ඇගේ වැඩිමහල් සොහොයුරා ඇයව පලිහක් මෙන් ආරක්ෂා කළ අතර ඇගේ සොහොයුරිය සෑම කුඩා අභියෝගයකදීම නිහඬව ඇයට මඟ පෙන්වීය. ඇය සිය නිවසේ උණුසුම තුල ගෞරවය, ඉවසීම සහ අවට සිටින අයගේ හදවත් තේරුම් ගැනීමේ සියුම් කලාව ඉගෙන ගත්තාය. පාසලේදී නිරාශාට නිහඬ මෘදු තරුණයෙකු වන පරසත්ගේ කාරුණික පැවැත්ම නිහඬ කුතුහලයක් ඇති කළේය. ඔවුන්ගේ අනියම් මිත්‍රත්වය හටගත්තේ හුවමාරු කරගත් සිනහවෙන් සහ කුඩා සංවාදවලින්. ඒවා අහිංසක සහ සරල වූද ඔවුන්ට තවමත් තේරුම්ගත නොහැකි ආකාරයෙන් වැදගත් විය. දින ගතවන විට ඔවුන්ගේ මිත්‍රත්වය සිනහවෙන්, සියුම් බැල්මෙන් සහ නොදෙනුවත්මම එකිනෙකා තේරුම් ගැනීමෙන් ගැඹුරු විය. සෙමෙන් මෙම මිත්‍රත්වයේ සියුම් සෙනෙහසක් දක්වා වර්ධනය වීමට පටන් ගත්තේය. එය බිඳෙන සුළු වූද නොසලකා හැරිය නොහැකි විය. නමුත් ප්‍රසාද් යනු සාමාන්‍ය මිතුරෙකු පමණක් නොවිය. ඔහු ඇගේ වැඩිමහල් සහෝදරයාගේ සමීපතම මිතුරා විය. මෙම සත්‍ය ඔවුන්ගේ හැඟීම් රහසක් බවට පත් කළ අතර එය ඔවුන්ගේ ආශාව ශක්තිමත් කරන අතරම ඔවුන්ගේ ඉවසීම පරීක්ෂා කරන නොපෙනෙන සීමාවක් නිර්මාණය කළේය. මේ අතර ඇගේ සොහරිය සියල්ල තේරුම් ගත්තාය. නමුත් මැදිහත් වීමට වඩා නිහඬව සිටීමට ඇය තීරණය කළාය. ඇය නිරාශාගේ සතුටින් නිහඬ ආරක්ෂකයා බවද පත් වූවාය. මිත්‍රත්වයේ මුවාවෙන් ප්‍රසාද් නිවසට පැමිණියේය. අහිංසක සිනහවට සහ ආචාරශීලී සංවාදවලට පිටුපසින් සොරාගත් අවස්ථා සහ රහසිගත බැල්ම වුන් අතර බැඳීම තවත් ගැඹුරු කළේය. සෑම සැඟවුණු හමුවීමක්ම ඔවුන්ගේ හදවත් තුළ තවත් ආශාවක් ඇති කළේය. එක් දිනක් ඔවුන්ගේ මවගේ එක් බැල්මක් ප්‍රවේශමෙන් පවත්වාගෙන ගිය රහස විනිවිද ගියේය. සත්‍යය මොහොතකින් හෙළී වූ අතර ඔවුන් එක්ව ගොඩනගාගත් නිහඬ ලෝකය ඇගේ සොයා ගැනීමේ බරින් වෙවුලන්නට විය. දරුණු වදන් ගිගුරුම්මෙන් වැදී හදවත් බිඳී ඔවුන්ගේ සිහින සුණුවිසුණු කළේය. කඳුළු ගලා ගියේය. නිවස නිශ්ශබ්දතාවයෙන් පිරී ගියේය. බලාපොරොත්තු සුන්වීමේ බර තරුණ උරහිස් මත දැඩි ලෙස තෙරපුවේය. තම සමීපතම මිතුරා කෙරෙහි ඇති පක්ෂපාතීත්වය සහ තම සොහොයුරිය කෙරෙහි ඇති ආදරය අතර පැටලී සිටි වැඩිමහල් සොහොයුරා අසරණකමෙන් හා වරදකාරී හැඟීමෙන් වෙලී සිටියේය. දැඩි සිත් ඇතිව නිරාශාට සහ ප්‍රරසාත්ත බලහත්කාරයෙන් වෙන්වීමට සිදුවිය. එකිනෙකාගෙන් ඈත් වූ සෑම පියවරක්ම නොකී වදන් ආශාවෙන් යුත් බැල්ම සහ තවමත් විවෘතව වැළඳගත නොහැකි ආදරයක නිහඬ වේදනාව දෝන්කාර දුන්නේය. වසර ගණනාවක් ගත වූ අතර ජීවිතය ඔවුන් දෙදෙනාටම ඔවුන් කිසිදා නොසිතූ ආකාරවලින් අභියෝග කළේය. අධ්‍යාපනය අවසන් විය, වගකීම් වර්ධනය විය. එහෙත් දුරස්ත වූද ඔවුන්ගේ ආදරය නිහඬව විඳ දරාගත්තේය. කාලය, වෙන්වීම සහ ආශාව තුලින් නොනැසී පෙවතුණි. දෛවය අවසානයේදී ඔවුන්ව නැවත හමුවීම සඳහා තවත් වරක් එකට ගෙනාවය. මුහුණට මුහුණ සිටගෙන කිසිදා නොමැකී ගිය ආදරය සෑම දුෂ්කරතාවයක්ම සහ පරීක්ෂාවක්ම ඔවුන්ව මෙම මොහොත සඳහා සූදානම් කර ඇතිවාක්මෙන් පෙරට වඩා ශක්තිමත් හා ස්ථීරව නැවත දැල්වීය. ඇගේ සොහොයුරිය අවසානයේ කතා කළේ අවබෝධය සහ ප්‍රඥාව ලබා දෙමිනි. ඇගේ වචන පවුලේ සංසුන් කළේය. හදවත් විවෘත කරමින් පිළිගැනීම සඳහා මඟ පෑදීය. මෙම ආදරය කිසිවිටකත් වැරදි නොවූ බවත්, කාලය, රහස්‍යභාවය සහ තත්වයන් මගින් ඉවසිලිවන්තව පරීක්ෂා කර ඇති බවත් පවුලේ අයට වැටහුණි. පිළිගැනීමෙන් නිවස පිරී ගිය යුවලගේ සතුට තවදුරටත් සැඟවී නොතිබුණි. නමුත් ඔවුන්ට වඩාත්ම ආදරය කරන අය විසින් සමරනු ලබීය. නිහඬ පාසල් කාලයේ ආදරයක් ලෙස ආරම්භ වූදී දැන් ජීවිත කාලයේ පුරාම පොරොන්දුවක් බවට පත්වේ. පවුලේ අය සහ මිතුරන්ගින් වටවී සිටින විරාශා සහ ප්‍රරසාද් බලාපොරොත්තුවෙන් පිරුණු දෑත් සහ හදවත් අල්ලාගෙන දිවුරුම් හෝමාරු කරගනිති. සෑම කඳුලක්ම, සෑම රහසක්ම, සෑම රැඳී සිටි මොහොතක්ම රන්වන් මතකයක් බවට පත්වේ. ඔවුන්ව සදහටම බැඳ තබයි. ගම්මානිය මෘදු රන්වන් හිරු එළියෙන් සහ ප්‍රීතිමත් සිනහවේ උණුසුමින් ඉවසීම,
පරීක්ෂාවන් සහ කාලය විඳදරාගත් සරල නමුත් ගැඹුරු ආදරය සැමරීමක් දකි. අවසාන පණිවිඩය. සැබෑ ආදරය විඳදරා ගනි. පරීක්ෂාවන් තුලින් ශක්තිමත් වේ. හදවත් සම්පූර්ණයෙන්ම එක්විය හැකි මොහොතේනතෙක් ඉවසිලිවන්තව බලා සිටී.